නේ අපි පාඩමට යමු. එතකොට පාඩමට යන්න කලින් චුට්ටක් අර හැමදාම කියන දේවල් ටික ආයසරයක් කියන්න දවා ඇවිල්ලා ඉන්නේ කාබනේට අම්ල අනුමාපන කියන කොටස කතා කරලා පුළුවන් කරගෙන ඉවර කරගන්න. හරි. එහෙම එනකොට මුලින්ම බලන්න තමන් වැඩ කරන්න දැන් ඇවිල්ලා තියෙන තැන මේසේ පිළිවෙල කරගන්න පිළිවෙල කරනවා කියන්නේ මේ ලස්සන කරනවා කියන එක නෙමෙයි මේසේ තියෙන ඔයාගේ වැඩට අවශ්‍ය නැති සියලු දේ. දැන් මේ ඉදිරි පැය දෙකමාරට අවශ්‍ය නොවන සියලු දේ මේසෙන් බැහැර කරන්න වතුර එකක් ළඟ තියාගන්න පෑනක් පොතක් හරි කොළ කීපයක් හරි කමක් නැහැ ඇතුව වාඩි වෙන්න ටියුට් එකේ print out එකක් ගත්ත එකක් තියෙනවා නම් ඒකත් ළඟ තියාගන්න එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ ටියුට් එක ගොඩාක් වුවමනා වෙන්නේ නැහැ නමුත් අර මම නෝට් එක ගොඩක් තැන්වලදී ලියවන්නේ නැහැ මේ ටියුට් එකේ තියෙනවා මම පැහැදිලි කිරීම සහ ඒ අවශ්‍ය දේවල් කීපයක් විතරයි ලියවන්නේ මොකද තියෙන වෙලාව ඇතුළත අපි ඉතා හොඳ ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න ඕන හරි ඊළඟට තමන්ගේ මෙන්ටලියට එක හදාගන්න දැන් මම ඉන්නේ පාඩම බලන අධිෂ්ඨානයෙන් මේ පැය දෙකමාර ඉවර වෙනකන් මේ වැඩේ ඉවරනකම් මේකම තමයි ඉන්නේ. කියන්නේ Facebook වේවා කොහෙවත් අර ෆෝන් එක ටිකක් කම්මැලි වුණාම එහෙම යන ඒවා ඔක්කොම අයින් කරලා දාලා ඔයා වැඩේ ඉවරනකම් පටන් ගත්ත විදිහට ඉවරනකම් ඉන්නවා. ඒක ක්වොලිටි එකක් කරගන්න තමන් වැඩකට බැස්සම මේ වැඩේ ඉවර කරන જાති මිනිස්සෙක් වෙන්න. හරි. මම මේ වෙනකන් මේ ශාස්ත්‍රයේ වේවා මගේ අධ්‍යාපනය ඇතුළේ වේවා මොනවා හරි සාර්ථක වෙලා තියෙනවා නම් ඒකේ තිබුණ අංක එකේ ක්වොලිටි එකක් තමයි මම වැඩක් පටන් ගත්තොත් කොන්දේසි විරහිතව ඒ වැඩේ ඉවරනකම් ඒ වැඩේ වෙනුවෙන් පෙනී හිටිනවා. හරි. 2020 බැච් එකේ වැඩ පටන් ගත්තට පස්සේ මැදින් ඔය කොරෝනා ප්‍රශ්න ආපු මුල්ම කාලෙම අපි ලංකාවේ ඔන්ලයින් කියන විදිහට වැඩ පටන් ගත්ත ඉතාම සීමිත පිරිස තුළ මුලින්ම ඔන්ලයින් පටන් ගත්ත සීමිත පිරිස තුළ ඉන්නවා. හරි. මුල් දෙතුන් දෙනා අතර ඉන්නවා. එතකොට එහෙම පටන් ගත්තේ මොකද කොහොම හරි අපි පටන් ගන්න තියෙන ළමයි වෙනුවෙන් වැඩක් ඒගොල්ලෝ වෙනුවෙන් ඒ වැඩ ඉවරනකම් අපි ඒ වෙනුවෙන් ඉන්නවා. ඒ වගේ ඕගොල්ලෝ මේ පැය දෙකමාර වෙන්න පුළුවන් පොඩි දෙයක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් ඉන්න වෙලාවේ පටන් ගත්ත තැන ඉඳන් ඉවරනකම් මේක තමයි වාගේ වැඩේ. වැඩක් පටන් ගත්තම ඒක ක්වොලිටි එකට ඉවර කරන මිනිස්සෙක් වෙන්න. ඒ ක්වොලිටිස් දැම්ම ඉඳන් හදාගන්න. ඒතර ලොකු වෙනකොට ඒවා ඉබේම වාගේ ඇතුළට ඇවිල්ලා තියෙයි හරිම වටිනවා. ඒකට තමයි වාට වත් එක්ක වැඩක් ඉස්සරට කරන් යන්න හිතෙන්නේ. හරි. දැන් මේ කාබනේට අම්ල අනුමාපන කියන පාඩම. මේ